හායි අප්‍රේල් පළවෙනිදා පොය දවස නිසා අපිට හිතුණා පොඩි ට්‍රිප් එකක් ගිහින් ආවනම් හොඳයි කියලා. ඉතින් මේක ප්ලෑන් කරලා ගිහපු ට්‍රිප් එකක් නෙමෙයි. උදේවරුේ අපි නිකන් හිතලා මේ එකපාරටම ගිහපු ට්‍රිප් එකක්. ෂෙනික පටස් ට්‍රිප් එකක් මේක. ඉතින් ගොඩක් අය ගියේ නැහැ. මමයි හස්බන්ඩුයි අපේ බබයි හස්බන්ඩ්ගේ අම්මයි හස්බන්ඩ්ගේ අක්කයි අක්කගේ බබයි අපේ නංගි තමයි මේ පොඩි ට්‍රිප් එක ගියේ. ඉතින් අපිට හිතුණා දැන් රස්නේනේ මේ දවස්වල ඇත්තටම රස්නේ ඇඟටත් අමාරුයි රස්නේට. ඒ නිසා මේ නුවරඑළිය පැත්තේ පොඩි රවුමක් දාලා ආවනම් හොඳයි කියලා. ඉතින් අපි ගෙදරින් පිටත් වෙනකොටත් 11ට කිට්ටුයි. අපි ගෙදරින් කාලා ආවෙත් නැහැ. මේ ඊට පස්සේ අපි නතර කරා තැනක මේ කොයි හරියද කියලා මට මතක නැහැ. හැබැයි මෙතන කෑම අවුලක් නැහැ. මේ අපි උදේ කෑවා රොටි පරාටයි ඒවත් කාලා අපි එතනින් පිටත් වුණා ආයෙමත් නුවරඑළිය බලන්න. ඉතින් අපිට එහෙම ප්ලෑන් එකක් තිබ්බේ නෑ අපි කොයි හරියද කොහොමද කොහෙටද යන්නේ කියලා. මේ ඉතින් අපි ඔය යන ගමන් හිත තමයි ගියේ කොහෙටද යන්නේ කියලා. මට හිතුණා අම්බේවැලට මං කිව්වා හස්බන්ඩ් අම්බේවැල පැත්තට යන්න මේ ගිහිල්ලත් නෑ එහෙම කියලා. ඊට අපි අම්බේවැලට ගියා ඉස්සලාම. ඔය අම්බේවැලට යනකොට නුවරඑළිය තියෙනවා මෙන්න මේ වැව. ඒක හරි ලස්සනයි. එතන වෙලා ඉතින් චුට්ටක් වෙලා ඉඳලා ෆොටෝස් ගහලා අපි ආයෙමත් පිටත් වුණා. මේ තමයි අම්බේවැල ස්ටේෂන් එක. එතනිනුත් ඇවිත් මේ ඇත්තටම මේ හරිය මේ ගොඩාක් මේ රස්නේ නෑ එහෙ. ඊට පස්සේ අපි අම්බේවැලට ආවා. අම්බේවැලට ඇවිල්ලා ටිකට් අරගෙන ඇතුළට ආවා. අම්බේවැල ෆැක්ටරි එක ඇතුළට. ඊට පස්සේ අපි මේ ඒකේ ඇතුළේ තියෙන මේ දේවලුත් අපේ පොඩි අයට පෙන්නලා. ඉතින් අපේ සුදුමැණිකට නම් එච්චර තේරෙන්නේ නැහැ එහෙම. එයා තාම චූටිනේ. මේ අක්කගේ පුතා නම් එයාට අලුත් එක්ස්පීරියන්ස් ඒවා. මේ එයා හොඳට මේ බලලා අහනවා ප්‍රශ්න එක ප්‍රශ්න අහනවා. එයාට ඉතින් අලුත් දේවල් ඒවා මේ බලන්නකො. ඉතින් එයා බලාගෙන ඉන්නවා. මෙයාට නම් ඉතින් තාම තේරෙන්නේ නැහැ ඕවා. මේ ඉතින් අපි ඒකත් බලලා එහෙමම මේ ආවා එතනින් එළියට. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා හාවෝ ඉන්න තැනක්. ඉතින් ඒකත් පෙන්වන්න එක්කන් ගියා. අනේ ෂෝක් හාවෝ ඉන්නවා. ඒත් මේ පව් හිතෙනවා යාලා. කූඩු කරලානේ. ඊට පස්සේ අපි ඒක ඇතුලේ බලන්න තියෙන දේවල් බලලා අපි ආයෙමත් එතනින් පිටත් වුණා. ඊට පස්සේ අපි හිතුවා සිංගල් ට්‍රී හිල්ස් කියලා view point එකක් තියෙනවා. ඉතින් ඒ පැත්තට යන්නම් කියලා. ඒ යන අතරමඟ අපිට පුච්චපු වඩිනිගු හම්බුණා. ඉතින් අපි ඒවත් කාලා අපි ඒ පැත්තට යන්න පිටත් වුණා. ඒ පැත්තට ගියා. ගැන උඩටම යන්න ඕනේ. වාහනේ යන්න ටිකක් අමාරුයි. මේ ඊට පස්සේ අපි පයින් ගියා මගක් දුරට එනකන්. ඊට පස්සේ ආපහු අපි ආවා. මේ උඩටම ගියේ නෑ අමාරුයි යන්න ටිකක්. ඊට පස්සේ අපි හිතුවා ගෙගරි පාක් එක පැත්තට යන්න. ගෙගරි පාක් එක හරියට ගිහිල්ලා එතනත් අපි එතන යනකොට මං හිතන්නේ 5ට වගේ ඇති. ටිකක් සීතලයි එතකොට නම් මේ ටිකක් සීතල වැඩි වෙන්න ගත්තා හවසනේ. එතකොට මේ ටිකක් සීතල හින්දා ඉතින් අපි දෙන්නලා ටිකක් වෙලා හිටියා ෆොටෝස් ගත්තා. අක්කගේ බබාට ඕන වුණා මේ බෝට් රයිඩ් එකක් යන්න. එයාට ඉතින් අලුත් දේවල් ඒවා තාම චූටිනේ. ඒ හින්දා ඉතින් අක්කා යාවේ එක එක්කන් ගියා. ඊට පස්සේ මේ පෝනියාගේ පිටෙත් ගියා. ඉතින් චූටි අය ගොඩක් ආසයිනේ ඕවා දැක්කම යන්න. තාම අපේ බබාට ඒවා තේරෙන්නේ නැහැ. එයා තාම ගොඩක් පොඩිනේ. ඒ නිසා ඉතින් අපි එතන වෙලා ඉඳලා අපිට සීතල නිසා අපි නෙස්කැෆේ එකක් බොන්න එතන තියෙන කඩේකට ආවා. ඉතින් අපි නෙස්කැෆේ කුත් බීලා කොත්තුමි කාලා ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මේක තමයි අපේ ෂණික ට්‍රිප් එක. ෂණික පටස් ට්‍රිප් එකක් වුණාට මේක හරිම ජොලි. ඉතින් අදට ගිහින් එන්නම්. ආයෙමත් ට්‍රිප් එකකින් වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම බයි බයි.